Right, good evening හැමෝටම. ඉතින් ඔන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා එක දවසට එක පැයක් ගම්පහට ඉංග්‍රීසි උගන්වන අපේ අලුත්ම ස්පෝකන් කෝස් එක වෙනුවෙන් මේ අපේ 29 වෙනි කණ්ඩායම, right, 29 වෙනි කණ්ඩායම. ඉතින් ඔන්න ආදරණීය ගම්පහ ප්‍රදේශයෙන් සම්බන්ධ වෙච්ච ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා කැන්ඩි ඉංග්‍රීසි ඇකඩමි එක වෙනුවෙන්, right. හරි, මට චූටි මැසේජ් එකක් දාන්න ඔයාලා මොන ප්‍රදේශවලින්ද සම්බන්ධ වෙන්නේ කියලා. චූටි මැසේජ් එකක් දාන්න මට. ඔයාලා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. චූටි මැසේජ් එකක් දාගෙන යන් හැමෝම. අද මයික් ඔන් කරන්න බෑ ඔයාලට, right. හරි. මිනුවන්ගොඩ, ඉරින්දිවෙල, යක්කල, කඩවත, පිටකොට්ටේ, මිස්ටර් අමරනාත්. right. ගම්පහ, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කිරිඳිවෙල, right. හරි. ඉතින් ඔන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ කැන්ඩි ඉංග්‍රීසි ඇකඩමි එක වෙනුවෙන්, right. රත්නපුරේ තියෙනවා මිස්ටර් වසන්ත මිස්, right. හරි. ඉතින් එතකොට මොකද්ද මේ වැඩේ කියන එක ගැන චූටි අයිඩියා එකක් දීලා මම වැඩේ පටන් ගන්නම්, right. චූටි අදහසක් දීලා මොකද්ද මේක කියන එක ගැන පුංචි අදහසක් දීලා මම වැඩේ පටන් ගන්නම් එහෙනම්, right. ඉතින් මේක අපි අපේ ස්පෝකන් කෝස් එකක් මේක. ඉතින් මේක අපි එක දිගට දවස් 30ක් උගන්වගෙන යනවා. එක දවසට එක පැයක් කියලා හැමදාම ඉරිදා දවස් හැරෙන්න අනිත් සතියේ සෑම දිනකම රාත්‍රී 8 ඉඳලා 9 වෙනකම් මේ කෝස් එක යනවා, right. රාත්‍රී 8 ඉඳලා 9 වෙනකම් මේ කෝස් එක යනවා. ඉතින් මේ කාලේ අපි ඔයගේ ස්පෝකන් රයිටින් රීඩින් ලිස්නින් කියන මෙන්න මේ කොටස් අතර ක්‍රමානුකූලව මුල ඉඳලා ලස්සන්ට ගොඩ දාලා දෙනවා, right. ලස්සන්ට ගොඩ දාලා දෙනවා. ඉතින් ඕක තමයි මේ කෝස් එකේ මූලිකම හරය, right. ඉතින් ඔය විදිහට තමයි මේ වැඩේ ඉස්සරහට යන්නේ, right. ඉතින් එතකොට මේ කෝස් එක ඔයා කරයි යනවා නම් මේක බොහොම පිළිවෙලට වැඩක් යන වැඩක්. ඉතින් කොහොමද මේක වෙන්නේ කිව්වොත් දැන් සාමාන්‍යයෙන් ගොඩක් ක්ලාසස් වල වෙන්නේ සර් සිංහලෙන් වාක්‍යයක් දෙනවා ළමයි ඉංග්‍රීසි වලින් ලියනවා. සර් සිංහලෙන් වාක්‍යයක් දෙනවා ළමයි ඉංග්‍රීසි වලින් ලියනවා. අපේ යන්නේ ක්‍රමේ නෙවෙයි. අපි මුල ඉඳලම ඔයාගේ බ්‍රේන් එක හුරු කරවන්නේ ඉංග්‍රීසි වලින්ම වැඩ කරගෙන යන්න. ඒ කියන්නේ අපි කියන හැම දෙයක්ම ඉංග්‍රීසි වලින් කරයි යන තත්ත්වයට තමයි මුල ඉඳලා අපි ආව ට්‍රේන් කරගෙන යන්නේ, right. ඉතින් එතකොට ඔය වැඩේ යන්න අපි පොත් 5ක් අරගෙන තමයි මේ වැඩේ ඉස්සරහට යන්නේ, right. මේ කෝස් එක කරන්න ඔයාට ඕන වෙනවා පිටු 80 පොත් 5ක් ඕන වෙනවා, right. පිටු 80 පොත් 5ක් ඕන වෙනවා. හරි. මේ කෝස් එක ඔයා ඉස්සරහට කරගෙන යද්දි, right. ඔයාට එක පොතක් ඕන වෙනවා ලෙසන් වලට, right. ලෙසන් වලට ඔයාට එක පොතක් ඕන වෙනවා. ඒ කියන්නේ අපි ඔය එදිනෙදා උගන්වගෙන යන පාඩම් ටික අපි උගන්වයි යන්නේ මෙන්න මේකේ, right. එදිනෙදා උගන්වගෙන යන පාඩම් ටික අපි උගන්වගෙන යන්නේ මෙන්න මේ ලෙසන් කියන බුක් එකේ, right. ඊට පස්සේ ඔයාට තව පොතක් ඕන වෙනවා ඩික්ටේෂන් වලට, right. අපි හැමදාම වචන 10 ගානේ මේ දවස් 30ට වචන 300ක් පාඩම් කරනවා, right. වචන 300ක්, right. දවසට අපි 10ක් අනිවාර්යයෙන්ම පාඩම් කරනවා. වචන 300ක් පාඩම් කරනවා. ඒකට ඔයා මෙන්න මේ ඩික්ටේෂන් කියන පොත තියාගන්න ඕන, right. ඇයි වචන පාඩම් කරන්න කිව්වොත් නේද? වචන ඕන වෙනෝනේ අපිට. කෙනෙක් එක්ක කතා කරන්න වුණත්, කවුරු හරි කෙනෙක් කියලා දෙන දෙයක් තේරුම් ගන්න වුණත් නේද? We want words. හරි. ඒක නිසා තමයි අපි උන ඩික්ටේෂන් පාර්ට් එක කරගෙන යන්නේ, right. ඊළඟට අපේ තව තියෙනවා බොහොම සුවිශේෂී වැඩක්. ඔයාගේ ස්පෝකන් ඉංග්‍රීසි එක බිල්ඩ් අප් කරන්න 1 minute English කියලා. 1 minute English. අපි මේකෙන් ඔයාට විනාඩියෙන් ඉංග්‍රීසි කතා කරන්න කියලා දෙනවා, right. විනාඩියකින් ඉංග්‍රීසි කතා කරන්න අපි ඔයාලට කියලා දෙනවා මෙන්න මේ 1 minute English එකෙන්. ඉතින් 1 minute English වලට ඔයා තවත් පිටු 80ක පොතක් තියාගන්න ඕන, right. අනිත් එක තමයි homework. homework කියද්දී අපි මේ එදිනෙදා උගන්වන පාඩම් වලින් අපි හැමදාම ඔයාට දෙනවා voice track එකක්, right. voice track එකක් දෙනවා. ඔයා මෙන්න මේ voice track එක අහගෙන අපි සිංහලෙන් තමයි මේක එවන්නේ. ඒක අහගෙන ඔයා හැමදාම මේක ඉංග්‍රීසි වලින් ලියන්න ඕන. අපි මුල ඉඳලම ඔන්නෝම් ඔයාගේ ඔළුවට එන අදහසක් ඉංග්‍රීසි වලින් එළියට දාන තත්ත්වෙට අපි මුල ඉඳලා ඔයාව ට්‍රේන් කරගෙන එනවා. ඉතින් homework වලට
ඔයාට ඔන්න ඔය විදිහට තව එක පොතක් ඕන වෙනවා right ඔයාට තව එක පොතක් ඕන වෙනවා right ඊළඟ පොත ඔයාට ඕන වෙන්නේ writing වලට right writing වලට right writing කියද්දී අපි විවිධ මාතෘකා ඔස්සේ writing 20කට ආසන්න ප්‍රමාණයක් මේ දවස් 30 ඇතුලේ කරගෙන යනවා right එතකොට මේ writings ටික ඔක්කොම ඔයාට එන්නේ voice track එකක් විදිහට group එකට එන්නේ right ඉතින් ඔයා ඔය voice එක follow කරලා ඔන්න ඔය ටික ඔයා කෙලින්ම ඉංග්‍රීසි වලින් පොතේ ලියාගෙන යනවා writing එක. ඉතින් ඔන්න ඔය විදිහට මේ course එක ඔයා ඉස්සරහට කරගෙන යද්දි මෙන්න මේ විදිහට ඔයාට පිටු මේ පොත් පහක් ඕන වෙනවා පිටු 80 right. ඉතින් ඊළඟට දැන් සාමාන්‍යයෙන් ඔයා physical class එකකට ගියොත් එහෙම ඔයාට එක දවසක් හරි මිස් වුණොත් එදා දවස ඔයාට මග ඇරෙනවනේ. ඉතින් අපේ මේ course එකේ මේ දවස් 30ටම අදාළ recording ටික ඔයාට හම්බ වෙනවා. ඒක අපි course එක ඉවර වෙනකන් delete කරන්නෙත් නෑ. එහෙම්මම තියෙනවා. ඔයාට ඇතිතරම් බල්ලා පාඩම් ටික ගොඩ දාගන්න පුළුවන්. පන්ති ඉවර වෙලා හරියටම රෑ 10 වෙනකොට නේද? රෑ 10 වගේ වෙනකොට අපි recording එක දානවා WhatsApp group එකට. right? ඔයාට ওই recording එක follow කරලා ඔයාට පුළුවන් වුණ එදා මොන හරි එක දවසක් හරි මිස් වුණොත් ඒක නැවත නේද? නැවත ඒ පාඩම මුල ඉඳලා ලස්සන්ට තේරෙන කම්ම ඒක බල්ලා ගොඩ දාගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ repeat class එක ඒ කියන්නේ recording එක ඔන්න එහෙම පහසුකමකුත් මේකේ තියෙනවා right ඉතින් එතකොට Candy English Academy එක ගැන මම ඔයාලට වචනයක් කතා කරොත් Candy English Academy කියන්නේ පුතේ රජයේ ලියාපදිංචි කරපු ආයතනයක් right රජයේ ලියාපදිංචි කරපු ආයතන මේ අපි ලියාපදිංචි සහතිකේ private English school එකක් විදිහට රජයේ ලියාපදිංචි කරපු ආයතනයක් Candy English Academy කියන්නේ right ඉතින් මේ දවස් 30 අවසානයේ අපි ඔයාලට අපේ පවත්වන final exam එකෙන් පස්සේ දැන් අපේ 27 වෙනි කණ්ඩායම මේ වෙනකොට ඉවරයි. ඒකේ ෆයිනල් එක්සෑම් එක විතරයි අපිට තියන්න තියෙන්නේ. ඉතින් එතකොට ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මෙන්න මෙහෙම රජයේ පිළිගත්ත සහතික පත්‍රයක් ඔයාගේ ගෙදරටම අපි එවනවා. මේක අපි එම්බෝස් කරලා ඔක්කොම කරලා තමයි මේක ඔයාගේ ගෙදරට එවන්නේ. මේකත් අපි ඔන කුරිය එකේම එවනවා. ඊට අමතරව දැන් අපේ පාඨමාලාව කරන දරුවන්ට අපි මෙන්න මෙහෙම ලස්සන ටියුට් එකකුත් ගෙදරට එවනවා. මේකේ ඔයාට ඕන කරන phrases ඊට පස්සේ words verbs ඔය ගොඩක් දේවල් දාලා මෙන්න මෙහෙම ටියුට් එකකුත් අපි ඔයාට කුරිය කරලම ගෙදරට එවනවා right ඉතින් අපි එතකොට මේ course එක ගැන කිව්වොත් එහෙම මේකේ අපි ඉගැන්වීම් කටයුතු ටික ඇත්තටම අපි free කරගෙන යන්නේ right මේ දවස් 30ම එතකොට ඔයාලට මෙන්න මේ ටියුට්ස් එවන්න සහ මේ දවස් 30 මේක පවත්වාගෙන යාමේ පිරිවැය විදියට අපි මේ දවස් 30ටම ඔයාගෙන් පුංචි රුපියල් 2000ක මුදලක් අය කරනවා මේ දවස් 30ටම මේක මේ ටියුට් එකටත් එක්කම තමයි මෙන්න මේ මුදල ඔයාලගෙන් අය කරන්නේ right ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එකට යනවා නම් ඔයා Candy English Academy එකට රුපියල් 1000ක එක්සෑම් ෆී එකක් ගෙවලා ඔයාලා ෆයිනල් එක්සෑම් එකට මුහුණ දීලා සහතික පත්‍රය ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ දවස් 30ම කම්ප්ලීට් කරන්න සහතික පත්‍රෙත් ඇතුළුව මේ සියලු දේට ඔයාට යන්නේ පුංචි රුපියල් 3000ක මුදලක් විතරයි right ඉතින් එතකොට මේකත් එකපාර ගෙවන්න නෑ ඔයාට පළවෙනි දවස් 3ම අපි උගන්වන්නේ මොනවද කියලා බලලා කැමති නම් විතරක් පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා right කැමති නම් විතරක් පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා right ඔය තමයි අපේ course එකේ නේද මූලික තොරතුරු ටික right මූලික තොරතුරු ටික right ඉතින් ඔයිට අමතරව මොන හරි දෙයක් ඔයාට දැනගන්න ඕන නම් message එකක් දාන්න පුළුවන් because now I am going to start teaching මම දැන් උගන්වන එක පටන් ගන්න යන්නේ right හරි මීට අමතරව ඔයාට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් right ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ අනිවාර්යෙන් දිනිදු right හරි මීට අමතරව මොන හරි දැනගන්න තියෙනවා නම් මට message එකක් දාන්න right මං ගැන අහලා තියෙනවා. හරි මං ගැන මම චුට්ටක් කියන්න. පුතේ මගේ නම දුමින්ද එන් බණ්ඩාර කියලා මම ටියුෂන් කරන්නේ. එතකොට දැනට මම මහනුවර IMS ආයතනයේ උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. කුරුණෑගල සිප්පින් උසස් අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ මාතලේ නගරේ සිප්පේ උසස් අධ්‍යාපන ආයතනයේ ජෙනරල් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ ගම්පල ෆස්ට් ක්ලාස් කියන ආයතනයේ ඊට පස්සේ ඩිකිල්ල ගස්කඩ සමාධි කියන උසස් අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. එතකොට මම අවුරුදු 12කට ආසන්න කාලයක් ලංකාවේ ප්‍රසිද්ධම ඉංග්‍රීසි ඇකඩමි එකක් වන කැකිරාවි ඉංග්‍රීසි ඇකඩමි එකේ
මේ ලෙක්චරර් විදියට වැඩ කරනවා. ඊට පස්සේ මම මගේ ඩිග්‍රී එකට රට ගිහිල්ලා ඇවිල්ලා රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට අවුරුදු 6ක් වැඩ කරලා දැන් ජොබ් එකෙන් අයින් වෙලා පූර්ණ කාලීන ටියුෂන් ගුරුවරයෙක් විදියට මේ වෙනකොට වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඔය තමයි මගේ සාමාන්‍ය විස්තර ටික. ඉතින් ඉස්සරහදී අපි කතා කරයි නේද? ඔයිට වඩා දේවල් අපිට කොමාරු කරගන්න පුළුවන්. ඉතින් ඔය තමයි ඔන්න සාමාන්‍ය විස්තර ටික. right. එහෙනම් අපි අද නේද වැඩේ පටන් ගමු. right. හරි. දැන් මට කියන්නකෝ ඔන්න එහෙනම් අපි උගන්නින්න පටන් ගන්න යන්නේ. right. ආයි වැඩි කතන්දර මුකුත් නැහැ. පළවෙනි දවසේම අපි උගන්වන්න පටන් ගන්නවා. හරි. මට කියන්නකෝ අපි ඉංග්‍රීසි කතා කරනවා කියලා සාමාන්‍යයෙන් මොනවද අපි කතා කරන්නේ? කෙනෙක් එක්ක right මොනවද අපි කතා කරන්නේ? මොකද්ද දැන් වාක්‍ය ටික ගන්න කතා කරන්නේ? එක එක කාලවලට අයිති එක එක විදිහේ වාක්‍ය ටිකක් තමයි අපි ඉංග්‍රීසි කතා කරනවා කියලා කාත් එක්කනේ කතා කරන්නේ. So guys tell me what do you mean by a sentence? ඔයාලා වාක්‍යයක් කියලා මොකද්ද අදහස් කරන්නේ? දැන් තාම ඔයාලට මයික් ඔන් කරන්න අවස්ථාවක් නැහැ. ඉස්සරහට මයික් ඔන් කරන්න පුළුවන්. So tell me what do you mean by a sentence? ඔයාලා වාක්‍යයක් කියලා මොකද්ද අදහස් කරන්නේ? වාක්‍යයක් කියලා ඔයාලා මොකද්ද අදහස් කරන්නේ? මොකකටද අපි වාක්‍යයක් කියන්නේ? කියන්නේ මැසේජ් එකක් දාමු. right මේ බලන්නකො මං චූටි වචන ටිකක් ලියනවා. මම ලියනවා එකක් අපේ බත් උයනවා. හරි. ඔන්න මම ලිව්වා වචන ටිකක්. right වචන ටිකක් ඔන්න මම ලිව්වා අපේ බත් උයනවා අම්මා කියලා. දැන් මට මේ වචන ටික එකතු කරලා වාක්‍යයක් හදලා දෙන්නකො. කොහොමද මේ වචන ටිකෙන් අපි වාක්‍යයක් හදන්නේ? මෙන්න මෙහෙමනේ. අපේ අම්මා බත් උයනවා. ඔන්න අපි වාක්‍යයක් හැදුවා. right ඔන්න අපි වාක්‍යයක් හැදුවා නේද? then guys tell me what do you mean by a sentence? ඔයාලා මට කියන්න වාක්‍යයක් කියන්නේ මොකද්ද? නේද? a sentence means combination of some words. නේද? වාක්‍යයක් කියන්නේ වචන කිහිපයක එකතුවක්. right මිස් නිලන්ති හරියටම කියලා තියෙනවා නේද? a sentence means combination of some words. මේ වචන ටිකක එකතුවකට තමයි අපි කියන්නේ වාක්‍යයක් කියලා. වචන ටිකක එකතුවකට. right ඉතින් එතකොට නේද? දැන් මේ වාක්‍යයක් කියද්දි මෙන්න මේ නේද අපි ඉංග්‍රීසි කතා කරනවා කියලා කරන්නේ මොකද්ද? එක එක කාලවලට අයිති එක එක විදිහේ වාක්‍ය ටිකක් නේද කතා කරන්න ඉගෙන ගන්න එක. වෙන දෙයක් නෑනේ. එක එක කාලවලට අයිති එක එක විදිහේ වාක්‍ය ටිකක් කතා කරන්න ඉගෙන ගන්න එක තමයි අපි නේද කරන්නේ ඉංග්‍රීසි කතා කරනවා කියලා. එතකොට මට චූටි කතාවක් කියන්න අමතකුණා. මේ කෝස් එකේ අපි තව අලුත් දෙයක් ඇඩ් කරලා තියෙනවා. පහුගිය කෝස් ගානක අපේ දරුවෝන්ගේ තිබුණු ඉල්ලීමක් විදිහට මේකේ අපි නේද ප්‍රැක්ටිකල් ඩේ කියලා එකක් අපි මේ දවස් 6 ඇතුලේ එක දවසක් ප්‍රැක්ටිකල් වෙනුවෙන් වෙන් කරලා තියෙන. එදාට ඔයාලා අපි හැමෝම ඉංග්‍රීසි වලින් කතා කරන ප්‍රැක්ටිස් කරනවා එතන. right ඒ ක්ලබ් එක ඇතුලේ ඔයාලා අපි හැමෝම කතා කරනවා. ඉතින් ඔන්න ඕක මේ පාර අපේ 29 වෙනි බැච් එකට අපි අලුතෙන් එකතු කරපු කොටස මොකද්ද? ප්‍රැක්ටිකල් ඩේ එක. එදාට අපි හැමෝම සම්පූර්ණ මේ ඒ වෙලාව පුරාවටම ඉංග්‍රීසි වලින් කතා කරන්න අපි ප්‍රැක්ටිස් කරනවා. right ඉතින් ඔන්න අලුතෙන් අපේ ඇඩ් වෙච්ච වැඩේ 29 වෙනි බැච් එකට. right හරි guys මෙහෙම කියන්නකෝ. දැන් ඔන්න මම කිව්වා නේද සෙන්ටෙන්ස් එකක් කියන්නේ වචන ටිකක එකතු වන්නේ. ඉතින් මේ වාක්‍ය හදන විදිය ඔයා කොහොමද කියලා දැනගත්තා නම් එතනින් එහාට ඔයාට දෙයක් නැහැ. right හොඳට මතක තියාගන්න. එහෙනම් වාක්‍යයක් කියන්නේ a combination of some words. වචන ටිකක එකතුවක්. එතකොට මෙන්න මේ වාක්‍යයක් we can divide into 3 parts. මෙන්න මේ වාක්‍යයක් අපිට පුළුවන් කඩන්න කෑලි 3කට. වටා දේ මොනවද? ඔයාලා දන්නවා. right what are the parts of a sentence? වාක්‍යයක තියෙන කොටස් ටික මොනවද? what are the parts of a sentence? you know that right what are the parts of a sentence? so we can tell අපිට පුළුවන් කියන්න so these are the parts of a sentence. මොනවද? subject, verb and the object. so tell me what do you mean by the subject? subject කියන්නේ කාටද? මුකුත් නෑ පුතේ. subject කෙනෙක් කියන්නේ මොකක් හරි වාක්‍යයක ක්‍රියාව කරන කෙනා. right subject කියන්නේ කාටද? ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා. right හොඳට මතක තියාගන්න. ක්‍රියාව කරන කෙනාට තමයි අපි
subject කියලා කියන්නේ මෙවුවා ඉස්සරහට pronoun කියන පාඩමේදී විස්තර ඇතුව ඉගෙන ගන්නවා. දැනට මෙහෙම මතක තියාගන්න. කර්තෘ කෙනෙක් කියන්නේ වාක්‍යයක ක්‍රියාව කරන කෙනාට. එතකොට අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන මෙන්න මේ කර්තෘගෙන්. right? අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්. මුද්දට මතක තියාගන්න. අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්. right? කර්තෘගෙන්. දැන් මේකේ නම් අපේ අම්මා බත්තු වෙනවා. මට කියන්නකො මේකේ බත්තු යන්නේ කවුද? අපේ අම්මා. ඔයා මෙතනින් තමයි කතාව පටන් ගන්න ඕන. අපේ අම්මා කියන එක දාලා. right? අපේ අම්මගෙන් තමයි පටන් ගන්න. ඔයාට කියන්න ඕන මම නුවර ගියා. කවුද නුවර ගියේ? මම. ඔයා එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕන. තාත්තා ගෙදර ආවා. කවුද ගෙදර ආවේ? තාත්තා. ඔයා එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕන. නේද? ඇය මට බැන්නා. කවුද ඔයාට බැන්නේ? ඇය. ඔයා එතනින් තමයි කතාව පටන් ගන්න ඕන. නිමල් පාසල් ගියා. කවුද ඉස්කෝලේ ගියේ? නිමල්. ඔයා එතනින් තමයි වැඩේ පටන් ගන්න ඕන. පැහැදිලිනේ? මෙවුවා විස්තර ඇතුව නැවත නැවත උගන්වනවා. right? දැනට ඔහොම මතක තියාගෙන යමු. right? එහෙනම් ඔන්න කර්තෘ කෙනෙක් කියන්නේ මොකක් හරි වාක්‍යයක ක්‍රියාව කරන කෙනාට. ක්‍රියාව කරන කෙනාට. right? ඊළඟ කොටස verb එකක් කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා. ක්‍රියාපදයක් කියන්නේ verb කියන්නේ ක්‍රියාව කියන එකනේ. ක්‍රියාපදයක් කියන්නේ පුතේ කරන දෙයකටනේ. නේද? A verb means something we do. නේද? කරන දෙයක්. කරන දෙයක්. කනවා බොනවා යනවා එනවා දුවනවා පයින්නවා වගේ මොනවා හරි කරන දෙයකට තමයි අපි කියන්නේ ක්‍රියාවක් කියලා. මොනවා හරි කරන දෙයකට තමයි අපි ක්‍රියාවක් කියන්නේ. දැන් මේකේ නම් මොකද්ද ක්‍රියාපදේ? උයනවා කියන එකනේ. මේකේ නම් ක්‍රියාපදේ උයනවා කියන එක. නේද? එතකොට ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාව යෙදෙන්නේ මෙන්න මේ කර්තෘගෙන් පිටිපස්සට. දෙවනියට එන්න ඕන verb එක. දෙවනියට එන්න ඕන verb එක. පැහැදිලිනේ? දෙවනියට එන්න ඕන verb එක. right? verb එකක් කියන්නේ මොකද්ද? මොකක් හරි කරන දෙයක්. මොකක් හරි කරන දෙයක්. ඔන්න අපි යනවා ඊළඟ කොටසට object එකක් කියන එකට. object එකක් කියන්නේ පුතේ මෙන්න මේ ක්‍රියාවට වාජනය වන පුද්ගලයා හෝ දෙය. මෙන්න මේකට තමයි අපි කියන්නේ object එකක් කියලා. මොකක් හරි වාක්‍යයක ක්‍රියාවට භාජනය වෙන පුද්ගලයා හෝ දෙය. ඒ කියන්නේ දැන් උයනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් උයන්නේ මොනවද කියන එක තමයි object වෙන්නේ. right? යනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් යන්නේ කොහාටද කියන එක තමයි object වෙන්නේ. එනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් එන්නේ කොහාටද කියන එක තමයි object වෙන්නේ. බනිනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් බැනුම් අහන එක තමයි object වෙන්නේ. ගහනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් ගුටි කන කෙනා තමයි object වෙන්නේ. නේද? එතකොට මොනවද මේ බොනවා කියන ක්‍රියාපදයේ ගත්තොත් බොන්නේ මොනවද කියන එක තමයි object වෙන්නේ. right? එතකොට ඉංග්‍රීසි වාක්‍යයක object එක එන්නේ මෙන්න මේ ක්‍රියාපදයෙන් පිටිපස්සට. right? ඔන්න ඔය තුන හරියට ඔලුවට දාගත්තා නම් ඔච්චරයි ඉතින්. right? ඔයාට මොන දේ කියන්න ඕන වුණත් මෙන්න මේ ස්ටෙප් තුන ඔයා ඔළුවේ තියාගත්තා නම් ඔයාට ආයේ කවදාවත් වරදින්නේ නැහැ. right? ඉතින් මේක අපේ කෝස් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බේසික් කෝස් එක, අනික තමයි ඇඩ්වාන්ස් කෝස් එක. දැන් මේ යන්නේ අපේ බේසික් කෝස් එක. right? දවස් 30 අපේ බේසික් කෝස් එක තමයි මේ යන්නේ. right? බේසික් කෝසස් දෙකක් තුනක් ගියාට පස්සේ තමයි අපි ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්නේ. ඉතින් මේ කෝස් එක ඇතුලේ ඔයා ඉංග්‍රීසි වල දැනගත යුතුයි කියන නේද විශාල ප්‍රමාණයක් අපි ආවරණය කරනවා. right? පාඩම් විදියට කිව්වොත් එහෙම අපි නේද මේ යන tenses ටික ඊට පස්සේ integratives, conjunctions, ඊට පස්සේ reported speech, ඊට පස්සේ passive voice නේද ඔය වගේ විශාල පාඩම් ප්‍රමාණයක් අපි මේක ඇතුලේ ආවරණය කරනවා. right? ආවරණය කරන ඉතින් මේකට අපේ පහුගිය ශිෂ්‍ය ශිෂ්‍යාව නැවත මේවා මතක් කරගන්න ඕන කියලා ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. right? ඉතින් මේක අන්න එහෙම බොහොම ලස්සනකට යන බොහොම සුන්දර දවස් 30ක් වෙයි ඔයාට. ඊළඟ විශේෂත්වය තමයි නේද? දැන් සාමාන්‍යයෙන් වෙනත් ක්ලාසස් තියෙන්නේ සතියට එක දවසක්නේ. සතියට එක දවසක් තිබිලා මේ වැඩේ කරන්න බෑ. ඊළඟ සතියටත් ඔයාට මේ දේ අමතකයි. අපේ එක දිගට දවස් 6ම යනවා. ඉරිදැරෙන්න අනිත් දවස් සෙට් එකම අපි උගන්නගෙන යනවා ඔයාට. right? ඒක නිසා නේද ඔයාට හැමදාම අලුත් දෙයක් ඔයාට හම්බ වෙනවා හැමදාම. ඉතින් ඔය විදිහට තමයි උන්න අපේ කෝස් එක ඉස්සරහට යන්නේ. තව ඉතින් විස්තර මම ඉස්සරහට කියන්න යන්නම්. හරි? එතකොට මෙන්න මෙහෙම ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩ නැගෙන්නේ. subject verb object.
නේද? ඔයාට මොන හරි දෙයක් කියන්න ඕන නම් ඔයා මුලින්ම හොයා ගන්න ඕන සබ්ජෙක්ට් කවුද කියලා. සබ්ජෙක්ට් කියන්නේ කාටද? the doer of the sentence නේ. වාක්‍යයේ ක්‍රියාව කරන කෙනාට තමයි අපි කියන්නේ සබ්ජෙක්ට් කියලා. verb එකක් කියන එකක් දන්නවනේ. verb එකක් කියන්නේ අපි මොනවා හරි කරන දෙයකට something we do. නේද? අපි කරන දෙයකට තමයි අපි verb එකක් කියන්නේ. එහෙනම් object එකක් කියන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවට භාජනය වෙන පුද්ගලයා හෝ දේ. භාජනය වෙනවා කියන එක දන්නවා. නේද? දැන් මේකේ නම් උයනවා නම් මොනවද උයන්නේ? බත්. බත් තමයි object. right? ඔන්න ඔය ටික ඔලුවට දාගත්තා නම් වැඩේ ගොඩ. මෙතෙන්ට එනකන් කියපු ටික තේරුණාද පුතේ? මෙතෙන්ට එනකන් කියලා දුන්න ටික තේරුණාද? yes the no ද කියලා දාමු මැසේජ් එකක්. yes the no ද කියලා දාමු මැසේජ් එකක්. මෙතෙන්ට එනකන් කියලා දුන්න ටික තේරුණාද? right. නියමයි 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 නියමයි. right superb දාමු මැසේජ් එකක් දාමු. දාගෙන යන්න. තේරුණාද නැද්ද කියලා. right නියමයි. right ඔන්න එහෙනම් අපි අපේ පළවෙනි පාඩම පටන් ගන්න යනවා. right හරි. අපි අපේ පළවෙනි පාඩම පටන් ගන්න යනවා. ඉතින් ඊට කලින් මම ඔයාට සබ්ජෙක්ට් ලා ටිකක් කියලා දෙනවා. right මම ඔයාලට සබ්ජෙක්ට් ලා ටිකක් කියලා දෙනවා. right දැන් සබ්ජෙක්ට් කියන්නේ කවුද කියන එක දන්නවනේ ඔයා. නේද? ඔයා දැනටමත් දන්නවා සබ්ජෙක්ට් කියන්නේ කවුද කියලා. නේද? ඔයා දැනටමත් දන්නවා සබ්ජෙක්ට් කියන්නේ කාටද කියලා. සබ්ජෙක්ට් කියන්නේ කර්තෘටනේ. ඒ කියන්නේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනාටනේ. සබ්ජෙක්ට් කෙනෙක් කියන්නේ නේද? වාක්‍යයේ ක්‍රියාව කරන කෙනාට. නේද? ඉන් සිංහල අපි කියනවා කර්තෘ කියලා. right මට කියන්නකෝ I කියන්නේ කාටද? I කියන්නේ කාටද? ඔයාලා දන්නවා. I කියන්නේ මම කියන එකනේ. I කියන්නේ මම කියන එක. එතකොට මට කියන්නකෝ we කියන්නේ කාටද? we කියන්නේ කාටද? we කියන්නේ අපි කියන එකනේ. we කියන්නේ අපි කියන එක. නේද? මට කියන්නකෝ you කියන්නේ කාටද? you කියන්නේ කාටද? you කියන්නේ ඔයා නැත්තම් ඔයාලා. ඔයා නැත්තම් ඔයාලා. you කියන්නේ නේද? ඔයා නැත්තම් ඔයාලා කියන එක. මට කියන්නකෝ they කියන්නේ කාටද? they කියන්නේ ඔවුන් කියන එක. they කියන්නේ ඔවුන් කියන එක. I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔයා නැත්තම් ඔයාලා, they කියන්නේ ඔවුන් කියන එක. මට කියන්නකෝ he කියන්නේ කාටද? he කියන්නේ ඔහු කියන එක. ඔහු කියන එක. මට කියන්නකෝ she කියන්නේ කාටද? she කියන්නේ ඇය කියන එක. ඇය කියන එක. she කියන්නේ ඇය කියන එක. මට කියන්නකෝ it කියන්නේ කාටද? it කියන්නේ ඌ කියන එකනේ. ඌ. ඔන්න මම දැන් චූටි ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න යනවා. මම කියන එක ඒක වචනද බහු වචනද? I කියන එක ඒක වචනද බහු වචනද? I කියන එක. උත්තර දෙන්න බලන්න ඔයාලට තේරෙන විදියට. Is it singular or plural? I කියන එක. right නියමයි. ගොඩක් අය දන්නවා කතාව නේද? හොඳට මතක තියාගන්න සිංහලේ I ඒක වචන වුණාට අපි ඉංග්‍රීසියේ සලකන්නේ I බහු වචනයි කියලා. right නේද? හොඳට මතක තියාගන්න. නේද? සිංහලේ I ඒක වචන වුණාට ඉංග්‍රීසියේ අපි සලකන්නේ I එක බහු වචනයි කියලා, plural කියලා. අපි කියන එක ඒක වචනද බහු වචනද? අපි කියන එක අපි හැදෙන්නේ කොහමද? අපි හැදෙන්නේ මමයි ඔයයි දෙන්න එකතු වුනහමනේ. මමයි ඔයයි එකතු වුනහම තමයි අපි හැදෙන්නේ. අපි ඒක ඇතුලේ මමත් ඉන්නවා ඔයත් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් අපි කියන එක කොහොමත් plural නේ, බහු වචනයි. එතකොට ඔයා කියන එක ඒකත් අර I එක වගේමයි නේද? සිංහලයේදී ඔයා කියන එක ඒක වචන වුණාට අපි ඉංග්‍රීසියේදී සලකනවා I එක නේද? මේ you එක බහු වචනයි කියලා. right you එක බහු වචනයි කියලා අපි සලකනවා ඉංග්‍රීසියේදී. දැන් ඔවුන් කියන එක කොහොමත් පිරිසකටනේ අපි
ආමන්ත්‍රණය කරන්නේ ඔවුන් කියලා. you කියන එකත් කොහොමත් බහුවචනයි. එහෙනම් මෙන්න මේ I V you they කියන මෙන්න මෙයාලට අපි කියනවා නේද මොනවා කියලාද? plural subjects කියලා අපි කියනවා. plural subjects කියලා කියනවා. එතකොට මේ he කියන එක so we can use this word only for the masculine genders නේ. අපිට මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන් පුරුෂ ලිංගයට විතරනේ. ඔය masculine gender කියන්නේ පුරුෂ ලිංගයට. ඒකෙන් තමයි male කියන වචනේ හැදිලා තියෙන්නේ, right? So we can use this word only for the masculine genders. එක කොටසකට විතරයිනේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේක ඒක වචනයි. එක කොටසකට විතරයි නම් ඒක වචනයි. එතකොට she කියන එක ඇය කියන එක මේකත් එහෙමයි නේද? ඇය කියන වචනේ only we can use for the feminine genders. අපිට මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන් ස්ත්‍රී ලිංගයටනේ නේද? ස්ත්‍රී ලිංගයටනේ. එහෙනම් she කියන එකත් එක කොටසකට විතරයි නම් මේකත් ඒක වචන වෙනවා, right? එතකොට it කියන එකත් කොහොමත් ඒක වචනයි, right? එතකොට මෙන්න මෙයාලට අපි කියනවා singular subjects කියලා. singular subjects කියලා අපි මෙයාලට කියනවා, right? singular subjects කියලා අපි කියනවා, right? ඔයා දැන් අද මොකක් හරි පොතක් ගෙනල්ලා ඇතිනේ නේද? මොකක් හරි පොතක් ගෙනල්ලා ඇතිනේ අද. right දාගන්නකො මාතෘකාවක් subject කියලා චූටි වාක්‍ය දෙකක් දීලා මම වැඩේ පටන් ගන්නවා, right? සමහර තැන්වලදී අපි ඔය වාක්‍යයක් දෙකක් දෙනවා වලට මතක තියාගන්න ලේසි වෙන්න, right? subject කියලා දාගන්නකො මාතෘකාව subject කියලා. subject කියන්නේ කර්තෘට නේද? subject කියන්නේ කර්තෘට. subject කියන්නේ කර්තෘට. right වාක්‍ය දෙකක් මෙහෙම දාගන්න ලියන්න. කර්තෘ කෙනෙක් යනු චූටි වාක්‍යයක්. කර්තෘ කෙනෙක් යනු යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයායි. ඔතෝන් ඔය මුල ටික පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕන, right? කර්තෘ කෙනෙක් යනු යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයායි. කර්තෘ කෙනෙක් යනු යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පුද්ගලයාය. ඔන්න කර්තෘ කෙනෙක් කියන්නේ මොකක් හරි වාක්‍යයක ක්‍රියාව කරන කෙනාටනේ. ක්‍රියාව කරන පුද්ගලයාය. ඒකටම ලියාගන්න ඉංග්‍රීසි වාක්‍යයක් අප පටන් ගත යුතු වන්නේ කර්තෘගෙනි. ඉංග්‍රීසි වාක්‍යයක් අප පටන් ගත යුතු වන්නේ කර්තෘගෙනි. මේ බලන්නකො මේ මම චූටි වාක්‍යයක් ලියනවා. ඇය බත් උයනවා. මේකේ කර්තෘ කවුද? උයනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? ඇය. මෙයා තමයි එනම් මේකේ කර්තෘ වෙන්නේ. මම තව එකක් ලියනවා මේ. ඔවුන් මට බනිනවා. කවුද මට බනින්නේ? කවුද මට බනින්නේ? ඔවුන්. එහෙනම් මෙයා තමයි මේකේ කර්තෘ වෙන්නේ නේද? මෙයා තමයි මේකේ කර්තෘ වෙන්නේ, right? හරි. මේ දෙක චුට්ටක් ලියලා කර්තෘ highlight කරගන්නකො. නේද? කර්තෘ highlight කරගන්නකො. ඔන්න ඔයා දැන් දන්නවා කර්තෘ කෙනෙක් කියන්නේ මොකක් හරි වාක්‍යයක ක්‍රියාව කරන කෙනාට. අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්, right? අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්. ඔයා එකක් දන්නවා නේද? right. ඕක චුට්ටක් ලියාගන්න. අප ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගත යුතු වන්නේ කර්තෘගෙනි නේද? right. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. හරි නේද එතකොට වැඩේ? නේද? හරි. ඔන්න තියෙනවා. දැන් මෙන්න මේ කර්තෘල ටික ලියාගන්නකො. මෙන්න මේ කර්තෘල ටික ලියාගන්නකො. නේද? plural subjects I V you they, singular subject he she, right? So you know the subject means the doer of the sentence and we should start an English sentence with the subject. අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්. හොඳට මතක තියාගන්න අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කර්තෘගෙන්, right? කර්තෘගෙන්. ඔයාලට බෝඩ් එක ක්ලියර් නේද? නිසලි බලන්න ඔයාගේ පොඩ්ඩක් පුතේ ඔයාගේ මොනවද මේ කනෙක්ෂන් එක කොහොමද කියලා බෝඩ් එක ක්ලියර්ද? පොඩ්ඩක් මට කියන්න මැසේජ් එකක් දාන්න. අන්ක්ලියර් වෙන්න විදියක් නැහැ. මොකද අපේ කනෙක්ෂන් එක
ෆයිබර් ලයින් එකක් කරහා යන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කනෙක්ෂන් ඉෂුස් නෑ අපේ. 2T මැසේජ් එකක් දාන්න බෝඩ් එක ක්ලියර්ද නැද්ද කියලා yes ද no ද කියලා. Right. Okay, Chamidu, thank you very much. Right. Thank you, Amasha. Okay, guys, right. Basically, so these are the subject. So you know what the subject is. Subject means the do of the sentence, and we should start an English sentence with the subject, right? Onno kolwe දාගන්න. ඔයාට මොන දේ කියන්න උනත් ඔයා වැඩේ පටන් ගන්නකොට subject එකේ. මං ඊයේ නුවර ගියා අපේ අම්මා එක්ක. කවුද නුවර ගියේ? මමනේ. එතනින් පටන් ගන්න. අපේ තාත්තා අවුරුදු 10ක් ඕමාන් වල වැඩ කරලා ගෙදර ආවා. කවුද ගෙදර ආවේ? අපේ තාත්තා. නේද? මේ මිනිස්සයා පාරදී මට හොඳටම බැන්නා. කවුද යාට බැන්නේ? ඒ මිනිස්සයා that man. අන්න එතනින් පටන් ගන්න ඕන. දැන් මුල අල්ලගත්තා නම් එතනින් එහාට ගේමක් නැහැනේ. right? ඉතින් මතක තියාගන්න පුතේ මේ ඉංග්‍රීසි කියන එක ලක්ෂ කෝටි ගණන් ගෙවලා ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයි. හරි? නේද? ඉතින් නේද ලක්ෂ ගණන් ගෙවලා ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි මේක. හරිද? ඉතින් බොහොම පුංචි ගාණක් අපි මේකට අය කරන්නේ ඇත්තටම මේක මේ පවත්වාගෙන යාමේ පිරිවැය විතරයි. නැත්තම් මේක නිකන් වගේ යන කෝස් එකක්. right? මේ ඔයාලා ගෙවන 2000ට අපි ඔයාලගේ ගෙදෙට්ට ටියුට් එකක් ගෙවනවා. මේක නම් චූටි මොනවාද රුපියල් 250ක් කුරියකට ගෙවලා ඔයාලා මේක ගන්න ඕන ගෙදෙට්ට ආපුවාම. ඉතින් ඊට පස්සේ නේද? ඔය විදිහට දවස් 30ක් එක දිගට උගන්වගෙන යනවා. මේ කාලේ spoken writing reading නේද listening අපි චුට්ටක් කරනවා. මේ පාර එක listening එක ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි යන්නේ. ඉතින් මේක නේද කෝටි ගණන් ගෙවන්න ඕනේ නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න. බොහොම පුංචි ගානකින් මම කියන්නේ මේ කෝස් එක ඉවරනකොට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරනවා කියලා මම පොරොන්දු වෙන්නේ නැහැ. එහෙම ඒක බොරු කතාවක්නේ. දැන් මම අපේ රටේ තියෙනවා කෝසස් නේද? හින්න ගානක් ගන්නවා නේද? අවසානයේ කියනවා නේද? සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා කියලා. පට්ට බොරුනේ නේද? ඒක බොරුවක්. එහෙම කරන්න බෑනේ. නේද? මටත් කිව්වා කි මේක අවසාන වල සුද්දෝ වගේ කතා කරනවා කියලා. right? That's a lie. ඒක බොරුවක්. එහෙම කරන්න බෑ. නේද? මතක තියාගන්න නේද? ඔයාගේ ප්‍රැක්ටිස් එක තමයි ඔයාව දවසක සුද්දෙක් වගේ කතා කරවන්නේ. ඉතින් මේ අපි උගන්වන දේවල් you should practice. ඉතින් මේ පාර අපි practice day එකක් ඇඩ් කරලා තියෙන්නේ ඒකයි. right? නේද? ඔයා නිතර මේ දේවල් practice කරනවා නම් definitely you will be a fluent speaker one day. right? ඉතින් මම මේ කෝස් එක කරන අපේ දරුවන්ට තව පොඩි යෝජනාවක් කරනවා. ඒ මොකද්ද කිව්වොත් එහෙම ඔයා මේක තනියම කරන්න එපා. ඔයාගේ ගෙදර ඉන්න තව කවුරු හරි කෙනෙක් ඔයත් එක්ක තියාගන්න. ඇයි? ඔයාට කතා කරන්න කෙනෙක් ඕනනේ. ඉතින් ඔයත් එක්ක තව කෙනෙක් මේ කෝස් එක කරනවා නම් මේ උගන්වන දේවල් ඔයාට එයත් එක්ක you can practice. නේද? ඔයාට පුළුවන් practice කරන්න. ඉතින් ඒක නිසා නේද always there should be someone to practice. හැම වෙලේම අපිට practice කරන්න කෙනෙක් ඉන්න ඕන. right? ඉතින් ඒක නිසා නේද ඔයා කවුරු හරි කෙනෙක් ඔයත් එක්ක මේ පැය ඔයා ළඟ වාඩි කරගෙන නේද ඔය දෙන්න මේක ලස්සනට කරගෙන යන්න. ඉතින් මේ දවස් 30 අවසානයේ අනිවාර්යෙන්ම ඔයාගේ ලොකු වෙනසක් වෙලා තියෙයි ජීවිතේ. right? ලොකු වෙනසක් වෙලා තියෙයි. right? ඉතින් ඔන්න එහෙනම් අපි කත්රූල්ලා ගැන ඉගෙන ගත්තා නේද? මහලුකු දෙයක් නැහැ. කත්රූ කෙනෙක් කියන්නේ වාක්‍ය ක්‍රියාව කරන කෙනාට. අපි ඉංග්‍රීසි වාක්‍යයක් පටන් ගන්න ඕන කත්රූගේ. right? ඔන්න තියෙනවා කතාව. හරි. එහෙනම් අපි යනවා ඔන්න පළවෙනි පාඩමට. right? පළවෙනි පාඩමට යනවා. right? මොකද්ද මේ වචනේ? මේ වචනේ තේරුම මොකද්ද? can කියන්නේ මොකද්ද? can කියන්නේ මොකද්ද? What is the meaning of this word? What is the meaning of this word? පුතේ මේ වචනේ තේරුම මොකද්ද? can කියන්නේ මොකද්ද? can කියන්නේ පුළුවන් කියන එකනේ. can කියන්නේ පුළුවන් කියන එක. ඔන්න දැන් ඔයාලා කට අරින්න පටන් ගන්න ඕන. right? දැන් කට අරින්න පටන් ගන්න ඕන. මේක ලැජ්ජ වෙවි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බය නැතුව කට ඇරියොත් තමයි ඔයා දවසක හොඳට කතා කරන්නේ. right? බය නැතුව කට ඇරියොත්. හරි? ඔය පොඩි උන් කොහොමද ටක් ගාලා ඉංග්‍රීසි කතා කරන්නේ? ඇයි? පොඩි උන් බය නැහැ. හරි ගියත් එකයි වරදුනත් එකයි කියලා කටට එන ඕන දෙයක් කියලා දානවා. අපි දහසක් දේවල් හිතනවා වචනයක් එළියට දාන්න කලින්. ඒකයි අපිට හැමදාම බැරි මේ දේ. හරි? ඒකයි අපිට මේ දේ බැරි. ඉතින් ඒක නිසා මේක එහෙම අමාරුවෙන් ගොඩ දාන්න ඕන දෙයක් නෙවෙයි. බොහොම සරලව ගොඩ දා ගන්න පුළුවන් දෙයක්. right? හරි දැන් ඔන්න කට අරිමු හැමෝම. කොහොමද මට පුළුවන් කියන්නේ? I can.
I can කියන්නේ මට පුළුවන්. කොහොමද අපිට පුළුවන් කියන්නේ? We can. අපිට පුළුවන්. කොහොමද ඔයාට පුළුවන් කියන්නේ? You can. ඔයාට පුළුවන්. ඔවුන්ට පුළුවන් කියන්නේ කොහොමද? They can. They can. ඔහුට පුළුවන් කියන්නේ කොහොමද? He can. He can. ඇයට පුළුවන් කියන්නේ කොහොමද? She can. She can. ඇයට පුළුවන්. ඌට පුළුවන් කියන්නේ කොහොමද? It can. It can. It can. ඔන්න තියෙනවා කතාව. ආයෙ සැරයක් කියමු හැමෝම. කොහොමද කියන්නේ පුතේ මට පුළුවන් කියලා? හැමෝම කියමු. I can. I can. අපිට පුළුවන් කියන්නේ we can. ඔයාට පුළුවන් කියන්නේ you can. ඔවුන්ට පුළුවන් කියන්නේ they can. ඔහුට පුළුවන් කියන්නේ he can. ඇයට පුළුවන් කියන්නේ she can. ඌට පුළුවන් කියන්නේ it can. ආයසරයක් කොහොමද මට පුළුවන් කියන්නේ I can. අපිට පුළුවන් කියන්නේ we can. ඔයාට පුළුවන් කියන්නේ you can. ඔවුන්ට පුළුවන් කියන්නේ they can. ඔහුට පුළුවන් කියන්නේ he can. ඇයට පුළුවන් කියන්නේ she can. ඌට පුළුවන් කියන්නේ it can. ඔන්න තියෙනවා. can කියන්නේ පුළුවන් කියන එකනේ. right. දැන් මම මොන චූටි ක්‍රියාපදයක් කියලා දෙන්න යන්නේ. උයනවට මොකද්ද කියන්නේ? උයනවට කියන්නේ cook කියලානේ. cook. උයනවා. cook කියන්නේ උයනවා. එහෙනම් කොහොමද කියන්නේ මට පුළුවන් උයන්න කියලා? කොහොමද කියන්නේ? I can cook. I can cook. right. කියමු හැමෝම. අපිට පුළුවන් උයන්න කොහොමද කියන්නේ? We can cook. We can cook. ඔයාට පුළුවන් උයන්න. You can cook. You can cook. ඔවුන්ට පුළුවන් උයන්න කොහොමද කියන්නේ? They can cook. They can cook. ඔහුට පුළුවන් උයන්න. He can cook. He can cook. ඇයට පුළුවන් උයන්න. She can cook. She can cook. අම්මට පුළුවන් උයන්න. Mother can cook. දැන් ඔයාලා දන්නවද මේ can එකෙන් වාක්‍යයක් කියන්නේ කොහොමද කියලා? can එකෙන් වාක්‍යයක් කියන්නේ මුලින්ම දැම්මා subject, ඊළඟට දැම්මා can එක, ඊළඟට දැම්මා verb එක, ඊළඟට දැම්මා object එක. ඔන්න ඔය විදිහටනේ can එකෙන් වාක්‍යයක් කියන්නේ ඔන්න ඔය විදිහට. can එකෙන් වාක්‍යයක් කියන්නේ ඔන්න ඔය විදිහට. right? තව එකක් ගමුකෝ. right? මට කියන්නකෝ සෙල්ලම් කරනවට මොකද්ද කියන්නේ? සෙල්ලම් කරනවට කියන්නේ play කියලානේ. play කියන්නේ සෙල්ලම් කරනවා. මම දැන් ඔයාලට group එකට තව ටිකකින් දානවා verb list එකක්. right? අද homework එකකුත් එවනවා. හරි? homework එක ඔන්න අදම අපි පොත් දෙකක වැඩ පටන් ගන්නවා. lesson book එකේ homework එකේ. right? dictation උත් තියෙනවා හෙට. අදම dictation උත් පටන් ගන්නවා. right? එතකොට පොත් තුනක වැඩ පටන් ගන්නවා හෙට වෙනකොට නේද? right. හරි. කියමු බලන්න. මට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? මට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? I can play. I can play. අපිට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? We can play. We can play. අපිට පුළුවන් සෙල්ලම් කරන්න. ඔයාට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? You can play. You can play. You can play. ඔවුන්ට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? They can play. They can play. ඔහුට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? He can play. He can play. ඇයට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? She can play. She can play. ඌට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? It can play. ඌට පුළුවන් සෙල්ලම් කරන්න. නිමල්ට පුළුවන් සෙල්ලම් කරන්න කොහොමද කියන්නේ? නිමල් can play. නිමල් can play. right? අපි තව ක්‍රියාපදයක් ගමුකෝ. යනවට මොකක්ද කියන්නේ? go. go කියන්නේ යනවා කියන එක. go කියන්නේ යනවා කියන එක. right? මට පුළුවන් යන්න කොහොමද කියන්නේ? I can go. අපි object එකක් පස්සේ ඉගෙන ගමු. I can go. අපිට පුළුවන් යන්න කොහොමද කියන්නේ? We can go. We can go. right? ඔයාලට පුළුවන් යන්න කොහොමද කියන්නේ? You can go. You can go. right? ඔවුන්ට පුළුවන් යන්න කොහොමද කියන්නේ? They can go. They can go. ඔවුන්ට පුළුවන් යන්න. ඔහුට පුළුවන් යන්න කොහොමද කියන්නේ? He can go. He can go.
ඇයට පුළුවන් යන්න කොහොමද කියන්නේ? She can go. Right? ඌට පුළුවන් යන්න කොහොමද කියන්නේ? It can go. It can go. Right? ඔන්න ඔය විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. Right? එහෙනම් මතක තියාගන්න දෙයක් කරනවා නම් can එක දාලා can එකෙන් පිටිපස්සට වර්තමාන කාල නැත්තම් base form verb එකක් දාලා we can speak. ඔය base form අරව මේවා ඔක්කොම ලස්සනට උගන්වනවා. Right? මේ කතාව තේරුණාද නැද්ද? yes ද no ද කියලා දාමුකෝ මැසේජ් එකක්. මේ ටික තේරුණාද නැද්ද කියලා දාමුකෝ yes ද no ද කියලා මැසේජ් එකක්. right නියමයි. right නියමයි. superb. right හරි. එහෙනම් අපි ටිකක් ලියමු. right හරි can කියලා මාතෘකාව දාලා මෙන්න මේ ස්ට්‍රක්චර් එක දාගන්නකො. කවුද අපි වැඩේ පටන් ගන්න සබ්ජෙක්ට් ගේ can එක දැම්ම verb එක දැම්ම object එක දැම්ම. මේ ස්ට්‍රක්චර් එක දාගන්න උතන can කියන මාතෘකාවට යටින් ඔය ස්ට්‍රක්චර් එක දාගන්න. right can කියන මාතෘකාවට යටින් ඔය ස්ට්‍රක්චර් එක දාගන්න. right දාගත්තානේ. කෙලින්ම ලියමු වාක්‍ය ටිකක්. කෙලින්ම ඉංග්‍රීසි වලින් සිංහලෙන් ලියන්නේ අපි මේ පන්තියේ පුතේ හොඳට මතක තියාගන්න මාතෘකාව විතරමයි සිංහලෙන් දාගන්නේ. right ඔයා දැන් ගොඩක් ඔයාට පුරුදු ඇත්තේ මෙච්චර කල් පන්ති යන්න ඇතිනේ. ගොඩක් ඔයාට පුරුදු ඇත්තේ සර් සිංහලෙන් දෙන වාක්‍ය ටික ඔක්කොම ඉංග්‍රීසි වලින් ලියලා. right ඔයාට ජීවිතේට ඉංග්‍රීසි ටික හදාගන්න බෑ. right ඔයා හොඳ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වෙයි. right දැන් මෙතනදි වෙන්නේ මම සිංහලෙන් දෙන අදහස ඔයාගේ ඔළුවට එන අදහස දැන් අපි සිංහල මිනිස්සුනේ අපි ඔළුවට අදහස් එන්නේ සිංහලෙන්නේ අපේ භාෂාවෙන්නේ නේද දැන් මම දෙන අදහස ඔයාගේ ඔළුවට ඇවිල්ලා ඔයා ඒක ටක් ගාලා ඉංග්‍රීසි වලින් එළියට දානවා අන්න එතෙන්ට තමයි අපි ඔයාව ට්‍රේන් කරන්නේ අන්න එතෙන්ට තමයි අපි ඔයාව ට්‍රේන් කරන්නේ right නිසා බය නැතුව මේක යන් අනිවාර්යෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් මේක මම අවුරුදු දැන් 21ක් තිස්සේ කරන මගේ රස්සාව. ඉතින් ඒක නිසා මේ මීට කලින් එළියට ගියපු බැච් 28ක් තියෙනවා මේ වෙනකොට. එක බැච් එකක් දැන්ටමත් යනවා. එකක් ඉවරයි. ඒකේ ෆයිනල් එක්සෑම් එක තිබ්බාම ඒක ඉවර වෙනවා. ඉතින් එතකොට මේ ඔයාලා ඇවිල්ලා 29 වෙනි කණ්ඩායම. right? ඉතින් ඒක නිසා බය නැතුව වැඩේ ඉන්න ඔයා අනිවාර්යෙන් ඔයාගේ ලොකු වෙනසක් ඔයාටම බලා ගන්න පුළුවන්. right අපි ලියමු වාක්‍ය ටිකක්. කෙලින්ම ඉංග්‍රීසියෙන් don't write in Sinhala. right first one. මට පුළුවන් උයන්න. මට පුළුවන් උයන්න. මට පුළුවන් උයන්න. කෙලින්ම ඉංග්‍රීසි වලින් ලියන්න. කොහොමද කියන්නේ? I can cook. ඔන්න අද මොයා වැඩේ පටන් ගෙනනේ අද දානවා ලොකු homework එකක්. ඒකෙන් වැඩේ තව ටිකක් හැදෙයි හෙට වෙනකොට. right another one. right මට පුළුවන් සෙල්ලම් කරන්න. මට පුළුවන් සෙල්ලම් කරන්න. කෙලින්ම ඉංග්‍රීසි වලින් don't write in Sinhala. right don't write in Sinhala. right මට පුළුවන් සෙල්ලම් I can play. another one මට පුළුවන් යන්න. මට පුළුවන් යන්න. I can go. another one මට පුළුවන් උදව් කරන්න. කෙලින්ම ඉංග්‍රීසි වලින් උදව් කරනවට මොකක්ද කියන්නේ? උදව් කරනවට කියන්නේ help කියලානේ. මට පුළුවන් උදව් කරන්න. I can help. තව එකක් ලියමු. මට පුළුවන් එන්න. එනවට මොකක්ද කියන්නේ? come කියලානේ. කෙලින්ම ඉංග්‍රීසි වලින් ලියන්නේ සිංහලෙන් එහෙම ලියන්නේ නැහැ කවුරුත්. I can come. subject can verb object. තාම object එකක් නැහැනේ. subject උයි can එකයි verb එකයි විතරයි මේ තාම practice කරන්නේ. ඒට ලස්සන object ටිකක් use කරන විදිය
මං කියලා දෙනවා ඔයාලට right මට පුළුවන් and I can come තව එකක් ලියමු මට පුළුවන් දිනන්න මට පුළුවන් දිනන්න දිනනවට මොකද්ද කියන්නේ දිනනවට කියන්නේ win කියලානේ දිනනවා මට පුළුවන් දිනන්න I can win I can win මට පුළුවන් දිනන්න I can win I can win I can win මට පුළුවන් දිනන්න right තව එකක් right මට පුළුවන් අවවාද කරන්න අවවාද කරනවාට මොකද්ද කියන්නේ advice නේ අවවාද කරනවාට කියන්නේ advice කියලානේ මට පුළුවන් අවවාද කරන්න කොහොමද කියන්නේ I can advise right දැන් මට ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැන කියලා චූටි මැසේජ් එකක් දාන්නකො ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැන කියලා චූටි මැසේජ් එකක් දාන්නකො I can එකේ right දාමු බලන්න I can එකේ right නියමයි I can learn I can dance I can learn I can dance I can write I can sing I can write I can teach I can motivate I can speak English I can teach yes right හරි ඔන්න තව අලුත් වැඩක් තියෙනවා මේ කෝස් එකේ ඒක මොකක්ද කිව්වොත් එහෙම right මේ කෝස් එකේ අපි ගොඩක් ලොකු වෙනස්කම් කරලා තියෙන්නේ මේ පාර අපි 29 වෙනි කණ්ඩායමේ ඔයා හෙට උදේ අපේ ඇඩ්මින් නම්බර් එකට මොකක්ද අපේ ඇඩ්මින් නම්බර් එක මෙන්න මේක 076යි 72යි 14යි 336 කියන ඔන්න ඔය අංකෙට ඔයා හැමදාම අපි දෙන ටොපික් එකට පුංචි වීඩියෝ එකක් එවන්න ඕන. අපි ඒක බලලා ඒකට කමෙන්ට් එකක් දෙනවා කොහොමද කියලා. right? මොකක්ද දන්නවද හෙට තියෙන ඔයාගේ වීඩියෝ එක? චූටි ඔයාට වාක්‍ය දෙකයි නම් කියන්න ඒ දෙක කියලා එවන්න වීඩියෝ එකක්. I can එකෙන් ඔයා හෙට දාන්න ඕන වීඩියෝ එක. ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක්. කාට හරි පොඩ්ඩක් කැමරාවල් ළඟ ඉන්න කියන්න. නේද? I can play, I can dance, I can go, I can help, I can come, I can win, I can advise කියලා ඔයාට පුළුවන් ප්‍රමාණයක් චූටි වීඩියෝ එකක් අපේ ඇඩ්මින් නම්බර් එකට දාන්න. අපි ඒක බලලා ඔයාගේ අඩුපාඩු ටික මොනවද කියන එක ඔයාලට කමෙන්ට් එකක් දෙනවා. right? මේක හැමදාම යන වැඩක්. හැමදාම උදේ ඔයාගේ පළමු රාජකාරිය කරගන්න මෙන්න මේ වීඩියෝ එක අපිට එවනේ. right? හෙට උදෙන්ම ඔයාගේ පළවෙනි රාජකාරිය වෙන්න මේක කරගන්න. right? උදෙන්ම ඔයා නැගිටපු ගමන් නේද? ටක් ගාලා නේද ලෑස්ති වෙලා වැඩට යන්න ගමන් හරි ටක් ගාලා විනාඩියක වීඩියෝ එකක් අපිට එවන්න. ටක් ගාලා මේ කතාව කියලා. ඉතින් ඔන්න ඔහොමම අපි ඔයාගේ බය නැති කර නේද? ඉංග්‍රීසි ටික ඔයාගේ හදනවා අනිවාර්යෙන්ම. right? අනිවාර්යෙන්ම හදනවා. බය නැති කරගන්න. බය නැතුව කතා කරන්න ආසාවෙන් ඉගෙන ගන්න. right? අනිවාර්යෙන් ඔයාට පුළුවන් මේක ගොඩ දා ගන්න. right? හරි. ඔන්න එතකොට හෙට ඔයාගේ homework එක ඔන්න ඕක. right? තව homework voice එකකුත් එවනවා. right? can එකේ. ඒ voice එකත් follow up කරගෙන ඔයා ලියන්න ඕන මොකද්ද? අන්න ඒ ටික homework book එකේ ලියන්න ඕන. right? ඒ ටික ඔයා homework book එකේ ලියන්න ඕන. right? ඒකත් ඔයාට තියෙන තවත් homework එකක්. right? ඔන්න එහෙ බලලා මේ බලද්දි පැය ඉවරයි. හරි? පැය ඉවරත් වෙලා. හරි? ඉතින් එතකොට ඒක තමයි අපේ කෝස් එකේ තියෙන විශේෂත්වය. වෙලාව යනවා අපිවත් දන්නේ නැහැ. හරි? right? ආසාවෙන් මේ දේ කරගන්න පුතේ ඔයාට වරදින්නේ නැහැ. right? මේ තමයි ඔයාගේ හෙට දවසේ ඩික්ටේෂන් ටික. right? ඔයාගේ හෙට දවසේ ඩික්ටේෂන් ටික තමයි මම දැන් මේ දෙන්න යන්නේ. right? හෙට ඩික්ටේෂන් ටික මම කිව්වනේ අද පළවෙනි දවසේම අපි වැඩ පටන් ගන්නවා. ආය ඔය එක එක හැලි දොඩ ඉන්නේ නැහැ. කියවින්නේ නැහැ. පළවෙනි දවස් ඉඳලාම අපි වැඩ. ඇයි අපිට තියෙන දවස් 30යි. ආය වෙන කතන්දර කී ඉන්න කාලයක් අපිට නැහැ. So these are the dictations that you have to study for tomorrow. Right? So the first word is, so first of all I'm going to give you some verbs. Right? Because Pute, when we are speaking with others, right, we should know more verbs. අපි ක්‍රියාපද ගොඩක් දැනගන්න ඕන. right? That's why I'm giving you a lot of verbs. right?
So these are the dictation words that you have to study for tomorrow, right? First one is advice. Avavada karanava. Next one, ask. Ahanava. Next one, bathe. Nanava. Bathe kiyanne. Next one, beat. Gahanava. Beat. Next one, believe. Viswasa karanava. Next one, bite. Hapanava. Bite. Next one, break. Kadanava. Break. Kadanava. Next one, bring. Gainava. Bring. Gainava. Next one, build. Goda naganava. Build kiyanne goda naganawata. And last one, burn. Puchanava. Burn kiyanne puchanawata. Right? ඉතින් මේ තමයි ඔයාගේ හෙට දවසේ dictation ටික. Right? Advice කියන්නේ අවවාද කරනවට, ask කියන්නේ අහනවට, bathe කියන්නේ නානවට, beat කියන්නේ ගහනවට, believe කියන්නේ විශ්වාස කරනවට, bite කියන්නේ හපනවට, break කියන්නේ කඩනවට, bring කියන්නේ ගේනවට, build කියන්නේ ගොඩනගනවට, burn කියන්නේ පුච්චනවට. Right? මේ තමයි ඔයාගේ හෙට දවසේ dictation ටික. Right? ඉතින් හෙට අපි පන්තිය පටන් ගන්නෙ මෙන්න මේ dictation වලින්. Right? හැමදාම අපි පන්තිය මුලින්ම පටන් ගන්නෙ dictation වලින්. Right? ඉතින් අද දැන් ඔයාට මේ පාඩ පන්ති වරණ ගමන්ම මම verb list එකක් දානවා group එකට. ඔයාට homework එකක් දානවා. ඔයා homework book එකේ එක ලියන්න ඕන. දැන් මේ වචන පාඩම් කරද්දී මම මේ වචන 10 පාඩම් කරලමයි නැගිටින්නේ කියලා එහෙම බෑ. Right? ඔයා පොඩි කොල කෑල්ලක් හරි අරගෙන අතේ හරි ඔය වචන දෙක තුනක් ලියා ගන්න. ඕක දවසම බලබලිද්දි හවස් වෙද්දි නිකම්ම වචන 10 පාඩම් වෙලා තියෙයි. හිතන්නකෝ දවසට 10 ගානේ අපි මේ දවස් 300ක් පාඩම් කරනවානේ. ඔයා ඕක එක දිගට අවුරුද්දක් කරන් ගියොත් වචන 3650ක් ඔයා පාඩම් කරලා තියෙයි. ඒක පුරුද්දක් කරගන්න. දවසට වචන 10ක් පාඩම් කරන එක පුරුද්දක් කරගන්න. මොකද පුතේ වචන තමයි ඔයාගේ හැමදේම වෙන්නේ. ඇයි? ඔයා වචන දන්නවා නම් ඔය වචන ටික එහෙම් මෙහෙම් මාට්ටු කරලා ඔයාට මොන දෙයක් කියා ගන්න පුළුවන්. වෙන කෙනෙක් කියන ඕන දෙයක් ඔයාට ඔලුවට දා ගන්නත් පුළුවන්. ඒක නිසා වචන පාඩම් කරගන්න. වචන දැනගන්න. වචන ගැන ඉගෙන ගන්න. right? හරි. my last question. මම හැමදාම පන්ති අවසානයේ චූටි ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි කොහොමද අද දවස කියන එක. පාඩම් තේරුණාද? කොහොමද අද දවස? කෞශල්‍ය ing දාන්න බෑ පුතේ. I can swim in කියන්න බෑ. I can swim විතරයි. right? කොහොමද අද දවස? Did you understand the lesson guys? තව මොනවද ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් දැන් මැසේජ් එකක් දාන්න පුළුවන් before I wind up the class. Thank you Dinesh. Nilanti, thank you very much. Yes, thank you Irene. Right. Thank you very much. Kirani neda. Kirani Pereira. Then okay guys, see you tomorrow. Then වෙන class වල ලබන සතිය හම්බෙමුනේ කියන්නේ අපි කියන්නේ හෙටත් හම්බෙමු කියලා. එහෙනම් හෙට දවසෙත් ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. අනිත් දවසෙත් ඔයාලට නොමිලේම සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ගම්පහ ඉන්න ඔයාගේ හොඳම යාළුවා add කරන්න මේ group එකට. අපි එයාටත් ඉංග්‍රීසි ටික කොට දාලා දෙමු. Then that's all guys. See you tomorrow. Good night. Good night. Good night all. See you tomorrow. See you tomorrow.